පහුගියදා සෙත් රෝලින්ස්ට ඔහුගේ එකම ටීම් එකේ සිටින සගයන් විසින්ම එනම් බ්‍රෝන් බ්‍රෙකර් සහ බ්‍රොන්සන් රීඩ්ගෙන් අනපේක්ෂිත විදිහට බැලන් තැටැක් එකක් එල්ලලා තිබුණා. මෙහෙම දෙයක් සිද්ධ වෙන්න සැබෑ හේතුව මොකක්ද? සෙත් රෝලින්ස්ගේ මේ ෆේක් ඉන්ජරි එක පිටුපස ලොකු රහසක් තිබෙනවා. ඇයි සෙත් රෝලින්ස්ගේ ඉන්ජරිය ප්‍රෝඩාවක් කියන්නේ? ඉන්ජරිය පිටුපස තියෙන රහස මොකක්ද? මේ හැම දෙයක් ගැනම මේ වීඩියෝවෙන් කතා කරමු. එන්න අපි වීඩියෝවට යමු. සෙත් රෝලින්ස්ගේ ඉන්ජරිය ඇත්තක්ද නැත්නම් බොරුවක්ද නැත්නම් මේකත් WWE ස්ක්‍රිප්ට් එකක්ද? මේ වගේ නොයෙක් සැකසහිත තැන් මේ පහුගිය දවස්වල සිද්ධ වුණු දේවල් වලින් ඉස්මතු වෙලා තිබෙනවා. ඔයාලා දන්නවද? ක්‍රවුන් ජුවල් වලට කලින් ඉඳන්ම සෙත්ව රවට්ටන්න බ්‍රෝන් බ්‍රෙකර් සහ බ්‍රොන්සන් රීඩ් සහ පෝල් හේමන් හිතාගෙන ඉඳලා තිබෙනවා. ඒකට ලොකුම හේතුවක් තමයි ක්‍රවුන් ජුවල් තරඟයට සෙත් උදව් කරන්න කවුරුවත් පාවෙ නැත්තේ. සෙත් ක්‍රවුන් ජුවල් තරඟයේ දින්නට පස්සේ ඔහුට ෂෝල්ඩර් වල ඉන්ජරියක් තියෙනවා කියලා කටකතා පැතිරෙන්න පටන් ගත්තා. නමුත් බ්‍රෝන් බ්‍රෙකර් සහ බ්‍රොන්සන් රීඩ් ඇටැක් කළාට පස්සේ මොවුන් දෙන්නගේ ඇටැක් එක නිසා තමයි සෙත් ඉන්ජරි වුණේ කියලා තවත් අලුත් හේතුවක් නිර්මාණය කරගෙන තිබුණා. මේක පහුගිය සතියේ රෝ එපිසෝඩ් එකේදී ඇඩම් ෆියස් රසිකයන් ඉස්සරහම කියලා තිබුණා. සෙත්ට සිදුවෙලා තියෙන්නේ ඇත්තටම ඉන්ජරි එකක් නම් සෙත්ට ඔහුගේ ටයිටල් එක ඔහුගේම සගයන් දෙන්නගෙන් එක්කෙනෙක්ට දෙන්නට තිබුණා. එහෙමත් නැත්නම් ටයිටල් එක රිලික්විෂ් කරලා ඔහුගේ එක් සගයෙක්ට පංක් එක්ක තරඟ කරලා ඩිෆෙන්ඩ් කරන්න තිබුණා. එහෙම කරලා ඔහුගේ ඉන්ජරි එක රිකවර් වුණාට පස්සේ නැවත අවිලා සටන් කරලා හරි වෙන ක්‍රමයකින් හරි නැවත ටයිටල් එක දිනන්නට පුළුවන් කමක් තිබුණා. මොකද සෙත් කවදාවත් කැමති නැහැ CM පංක් ඔහුගේ ටයිටල් එක දිනනවට. නමුත් දැන් එහෙම දෙයක් තමයි සිද්ධ වෙන්නට යන්නේ. මේ නිසා මේකෙත් පේන්න තියෙන දේ තමයි සෙත් රෝලින්ස්ට කරපු ඇටැක් එක ගැන ඔහුවත් දන්නේ නැහැ කියලා මේකෙන් පෙනී යනවා. මෙහෙම තීරණයක් ගන්නවට වඩා සෙත් සහ ඔහුගේ කණ්ඩායම එකතු වෙලා මීට වඩා තව හොඳ තීරණයක් ගන්නට තිබුණා. නමුත් WWE එහෙම කරන්නේ නැතිව පෝල් හේමන්වත් තියාගෙන සෙත් රෝලින්ස්ව රැවට්ටුවා. මේකට හේතුවක් විදිහට සෙත් රෝලින්ස්ට ඉන්ජරි එකක් ඇති වෙලා තියෙනවා කියලා හේතු ගන්නවා. දැන් ඇත්තටම මෙතන වෙලා තියෙන ආරවුලේ සුළමුල මොකක්ද කියලා බැලුවොත් WWE ලා සෙත්ට ස්ටෝරි ලයින් රෙස්ට් එකක් ලබා දීලා තිබෙනවා. මෙහෙම කරන්න හේතු කිහිපයක්ම තියෙනවා. මං ඒවා මොනවද කියලා එකින් එක කියන්නම්. සෙත් රෝලින්ස්ව කෙලින්ම ටයිටල් ලොස් එකක් නොකර මෙහෙම ඉන්ජරි කියලා හෝ ටික කලකට WWE වලින් ඈත් කරන්න හේතුව තමයි මෑත කාලේ ඉඳන්ම සෙත්ට ලබා දුන් හයිප් එක එකපාරටම නැති වෙන විදිහට ටයිටල් ලොස් එකක් සිද්ධ වෙන්න දෙන්නට බෑ. ඒ නිසායි සෙත්ට ඉන්ජරි කියලා ටික කලකට විවේකයක් දීලා තියෙන්නේ. හැබැයි ඇයි එකපාරටම සෙත්ට ඉන්ජරියක් කියලා රෙස්ට් එකක් දුන්නේ කියලා බැලුවොත් මේකේ ලොකු ඇතුළාන්තයක් තියෙනවා. මෙච්චර කල් සෙත් රෝලින්ස් එක්ක බ්‍රෝන් බ්‍රෙකර් සහ බ්‍රොන්සන් රීඩ්ව කණ්ඩායමක් වගේ තියාගෙන හිටියේ ඇයි කියලා දන්නවද? මොකද සෙත් රෝලින්ස් කියන්නේ WWE සමාගමේ හොඳ ජනප්‍රිය තරුවක්. ජනප්‍රිය නැති මල්ලවපොර ක්‍රීඩකෙක් ජනප්‍රිය කරන්නට අවශ්‍ය නම් කරන්න තියෙන පහසුම දේ තමයි ජනප්‍රිය මල්ලවපොර තරුවක් එක්ක පිල් බඳින එක. මේ නිසා මෙච්චර කලකට ජනප්‍රිය නැති බ්‍රෝන් බ්‍රෙකර් සහ බ්‍රොන්සන් රීඩ්ව සෙත් සමග කණ්ඩායමක් හදලා ටික කලකට හොඳ ස්ටෝරි ලයින් එකක් හැදුවා. මේක WWE ලා ඉස්සර කාලේ ඉඳන්ම තමන්ගේ ක්‍රීඩකයන් රසිකයන් අතර ෆේමස් කරන්න සිද්ධ කරපු උපක්‍රමයක්. මේ විදිහට WWE ලා බ්‍රෝන් බ්‍රෙකර්ට සහ බ්‍රොන්සන් රීඩ්ට පහුගිය කාලේ ඉඳන් සෙත් රෝලින්ස් හරහා හොඳ හයිප් එකක් ලබා දුන්නා. බ්‍රෝන් බ්‍රෙකර්ව රසිකයන් ඉදිරියේ ලොකු ෆේස් එකක් විදිහට හඳුන්වා දෙන්න තමයි මේ හැම දෙයක්ම කළේ. සෙත් රෝලින්ස්ගෙන් පස්සේ බ්‍රෝන් බ්‍රෙකර් සහ CM පංක් සහ අවශ්‍ය අවස්ථාවලදී බ්‍රොක් ලෙස්නර්වත් භාවිතා කරගෙන හොඳ හයිප් එකක් බ්‍රෝන් බ්‍රෙකර්ට ඉදිරි කාලවල ලබා දෙන්න තමයි WWE ලාගේ ලොකුම සැලැස්ම වෙලා තියෙන්නේ. මොකද වර්තමානයේ WWE ලාට රෝමන් රේන්ස්, සෙත් රෝලින්ස්, CM පංක්, රැන්ඩි ඕටන්, LA නයිට්, කෝඩි රෝඩ්ස් සහ ජේ උසෝ හැරුණුකොට හොඳ අයිකනික් ප්ලේයර්ස්ලා නැහැ. හැබැයි මීට ඉස්සර නම් අල්ටිමේට් වෝරියර්, අන්ඩර්ටේකර්, බ්‍රූනෝ සමර්ටිනෝ, හල්ක් හෝගන්, බොබ් බැක්ලන්, ෂෝන් මයිකල්ස්, මික් ෆෝලි, ද රොක්, කේන්, ජෙෆ් හාඩි, රී මිස්ටීරියෝ, බැටිස්ටා, බුකර් ටී, රික් ෆ්ලේයර්, ක්‍රිස් බෙන්වා, එඩී ගුරේරෝ, උමාගා, ඩීසල් සහ දැන් ෆෙයාවෙල් 2 එකේ අවසානයේ සිටින ජොන් සීනා වැනි WWE ට ප්‍රබල අයිකනික් ප්ලේයර්ස්ලා රාශියක් හිටියා. මෙන්න මේ නිසා WWE ලාගේ අනාගතය උදෙසා රසිකයන් අතර ජනප්‍රිය පිළිගැනීමක් තිබෙන හොඳ ක්‍රීඩකයින් දැනට අවශ්‍ය වෙලා තිබෙනවා. මේ නිසා තමයි ක්‍රවුන් ජුවල් ඉවෙන්ට් එකේදී රෝමන් රේන්ස් පවා බ්‍රොන්සන් රීඩ්ට පරාද වෙලා තිබුණේ. සෙත් රෝලින්ස්ගේ ඉන්ජරිය ප්‍රෝඩාවක් කියලා පහුගියදා සිද්ධ වුණු සිදුවීම් 3කින් ඔප්පු කරලා පෙන්නන්නම්. පළමු සිද්ධිය තමයි
ක්‍රවුන් ජුවල් ඉවෙන්ට් එකට කලින් ඉඳන්ම සෙත් රෝලින්ස්ගේ ෂෝල්ඩර් වල ඉන්ජරියක් ඇති වෙලා තියෙනවා කියලා සඳහන් වුණා. මේ නිසා ක්‍රවුන් ජුවල් එකට පස්සේ පවත්වන්නට තිබෙන සැටර්ඩේ නයිට්ස් මෙයින් ඉවෙන්ට් එකේ සෙත් රෝලින්ස් පරාද වෙයි කියලා කතා පළ වුණා. මෙහෙම සිටුේෂන් එකක් ඇති වෙලා තියෙන මොහොතක තමයි සෙත් රෝලින්ස්ට ටික කලකට රෙස්ට් එකක් අවශ්‍යයි කියලා ඔහුගේ ටීම් එක මගින් මෙහෙම ඇටැක් එකක් සිදු කරන්නට ඇත්තේ කියලා වාර්තා වෙලා තියෙනවා. දෙවෙනි සිද්ධිය තමයි සමස්ලෑම් වල බ්‍රොක් ලෙස්නර් රිටර්න් වීමත් එක්කම පෝල් හේමන් ඉදිරි කාලයේදී කා එක්කද සිටින්නේ කියලා ඔහුටත් හිතාගන්න බැරි විදිහට අවස්ථාවක් උදා වුණා. බ්‍රොක් ලෙස්නර්ගේ මැචස් වලට ඇවිල්ලා බ්‍රොක්ට පක්ෂපාතීත්වය පෙන්වන්නටත් සහ සෙත් රෝලින්ස්ගේ තරඟ වලට ඇවිල්ලා ඔහුට පක්ෂපාතීත්වය පෙන්නලා දෙපැත්තම බලාගනිමින් සිටියා. කොහොම වුණත් WWE ට බ්‍රොක් ලෙස්නර් සම්බන්ධයෙන් ඉදිරි කාලවල ලොකු සැලසුම් ඇති. මේ නිසාවෙන්ම තමයි ක්‍රවුන් ජුවල් ඉවෙන්ට් එකට කලින් රෝ එපිසෝඩ් එකේදී බෑක්ස්ටේජ් එකේ මෙහෙම සිද්ධියක් වෙලා තිබුණා. බ්‍රොන්සන් රීඩ් සහ බ්‍රෝන් බ්‍රෙකර් සමග පෝල් හේමන් සෙත් රෝලින්ස්ටත් හොරෙන් මෙහෙම දෙයක් කියලා තිබුණා. අපි ක්‍රවුන් ජුවල් වල සෙත් රෝලින්ස්ට උදව් කරන්න යන්නේ නැතුව අපි බලමු මේ චැම්පියන් වර්ස් චැම්පියන් තරගයේ නියම චැම්පියන් කවුද කියලා. මෙන්න මේ නිසා ක්‍රවුන් ජුවල් තරගයේදී සෙත් රෝලින්ස්ට උදව් කරන්න පෝල් හේමන්වත් බ්‍රෝන් බ්‍රෙකර්වත් බ්‍රොන්සන් රීඩ්වත් ආවේ නැහැ. කොහොම හරි සෙත් ක්‍රවුන් ජුවල් තරගයේ ජයග්‍රහණය කරලා ක්‍රවුන් ජුවල් චැම්පියන් බවට පත් වුණා. පස්සේ පවත්වපු රෝ එපිසෝඩ් එකේදී පෝල් හේමන්වත් බ්‍රෝන් බ්‍රෙකර්වත් සහ බ්‍රොන්සන් රීඩ්වත් රින් එකේ තියාගෙන සෙත් රෝලින්ස් මෙහෙම දෙයක් කිව්වා. මට මේ තරගයේදී කවුරුවත් උදව් කරන්න ආවේ නැහැ. මට තනිවම ඕන තරගයක් ජයග්‍රහණය කරන්න පුළුවන්. මම ඒක දැන් ඔප්පු කරලත් පෙන්නුවා. මට කාගෙන්වත් උදව්වක් ඕන වෙන්නේ නැහැ කියලා ඔහු ගැන ප්‍රශංසා කරලා මේ දේවල් බ්‍රෝන් බ්‍රෙකර්ට සහ බ්‍රොන්සන් රීඩ්ට සහ පෝල් හේමන්ට දැනෙන්නම පවසලා තිබුණා. පස්සේ CM Punk සහ LA Knight සහ Jey Uso අතර නම්බර් 1 කන්ටෙන්ඩර් සඳහා ට්‍රිපල් ට්‍රෙට් තරගයක් පැවැත්වුවා. මේ තරගයේ තරඟ කොන්දේසිය තමයි තරගයේ දිනන කෙනා ලබන මාසයේ පවත්වන සැටර්ඩේ නයිට්ස් මෙයින් ඉවෙන්ට් වල සෙත් රෝලින්ස් එක වර්ල්ඩ් හෙවිවේට් චැම්පියන්ෂිප් ටයිටල් එක සඳහා සටන් කරන්න අවස්ථාව හම්බ වෙනවා. මේ තරගයෙන් Punk දිනලා නම්බර් 1 කන්ටෙන්ඩර් බවට පත් වුණා. Punk ඇටැක් කරන්න ආපු වෙලාවේ තමයි සෙත් රෝලින්ස්ට අනපේක්ෂිත විදිහට ඇටැක් එක සිද්ධ වුණේ. සෙත් බ්‍රෝන් බ්‍රෙකර් සහ බ්‍රොන්සන් රීඩ් දෙන්නම ඇටැක් කරලා බ්‍රෝන් බ්‍රෙකර් වර්ල්ඩ් හෙවිවේට් චැම්පියන්ෂිප් ටයිටල් එක ඔසවලා පෙන්නලා මම මේ ටයිටල් එකට එනවා කියලා හංගවලා තිබුණා. තුන්වන සිද්ධිය තමයි ගිය සතියේ රෝ එපිසෝඩ් එකේදී සෙත් රෝලින්ස් ගැන රෝ ජෙනරල් මැනේජර් ඇඩම් ෆියස් මේ විදිහට පවසලා තිබුණා. ඔහු රසිකයන්ට කිව්වා සෙත් රෝලින්ස් ඉන්ජරි වෙලා සිටිනවා කියලා. ඒ වෙලාවේ WWE බිග් ස්ක්‍රීන් එකේ පෙන්නනවා බෑක්ස්ටේජ් එකේ පෝල් හේමන් බ්‍රොන්සන් රීඩ් සහ බ්‍රෝන් බ්‍රෙකර් කාර් එකෙන් ඇවිල්ලා බහිනවා. සෙත් රෝලින්ස්ගේ ටයිටල් එක තිබුණේ බ්‍රෝන් බ්‍රෙකර්ගේ අතේ. ඔහු ඒකත් අරගෙන තුන්දෙනාම කෙලින්ම රින් එකට එනවා පෙන්නනවා. මොවුන් තුන්දෙනාම ආවට පස්සේ ඇඩම් ෆියස් කිව්වා මේ ටයිටල් එක ඔයාලට මේ විදිහට අරගෙන තියාගෙන ඉන්නට බෑ. මේක හරි විදිහට නියම උරුමකාරයාගේ අතේ තියෙන එකයි වඩා සුදුසුයි කියලා. ඔහු බ්‍රෝන් බ්‍රෙකර්ගෙන් ටයිටල් එක මට හෑන්ඩ් ඕවර් කරන්න කියලා අහපු වෙලාවේ ඒ වෙලාවේ බ්‍රෝන් බ්‍රෙකර් ටයිටල් එක නොදී ඔහු කියනවා මට රෙස්පෙක්ට්ෆුලි කතා කරන්න එතකොට මන් දෙන්නම් කියලා. නැවත ඇඩම් ෆියස් රෙස්පෙක්ට් විදිහට ටයිටල් එක දෙන්න කියලා අහද්දිත් බ්‍රෝන් බ්‍රෙකර් දෙන්නේ නැහැ. බ්‍රෝන් බ්‍රෙකර් නැවත කියනවා ප්ලීස් කියලා ඉල්ලන්න එතකොට මං ටයිටල් එක දෙන්නම් කියලා. ඊට පස්සේ ඇඩම් ෆියස් නැවත ප්ලීස් කරලා ටයිටල් එක ඉල්ලනවා. ඊට පස්සේ පෝල් හේමන්ගේ මැදිහත් වීමෙන් ඇඩම් ෆියස් වර්ල්ඩ් හෙවිවේට් චැම්පියන්ෂිප් ටයිටල් එක අරගෙන එතනින් යනවා. දැන් WWE පෙන්වන්නේ තවදුරටත් සෙත් රෝලින්ස්ට තරඟවලට සහභාගී වෙන්නට තරම් හොඳ කායික සෞඛ්‍යයක් නැහැ කියලා. ඇඩම් ෆියස් පවා රසිකයන් ඉදිරියේ සනාථ කළේ බ්‍රොන්සන් රීඩ් සහ බ්‍රෝන් බ්‍රෙකර්ගේ ඇටැක් එක නිසා සෙත් හොඳටම ඉන්ජරි වෙලා සිටිනවා කියලා. ඔහු මේක පුන පුනා රසිකයන් ඉස්සරහා කියලා තිබුණා. ඊට අමතරව කමෙන්ටේටර්ස් පවා කිව්වෙත් බ්‍රෝන් සහ බ්‍රොන්සන්ගේ ඇටැක් එක නිසා සෙත්ගේ රිබ්ස් වල හානියක් සිද්ධ වෙලා තියෙනවා කියලා. මේ නිසා ලබන මාසයේ පවත්වන සැටර්ඩේ නයිට්ස් මෙයින් ඉවෙන්ට් වල වර්ල්ඩ් හෙවිවේට් චැම්පියන්ෂිප් ටයිටල් එකට තරඟ වදින්න චැලෙන්ජර් කෙනෙක් හැටියට CM Punk ඉන්නවා. නමුත් ඔහුව ෆේස් කරන්න චැම්පියන් කෙනෙක් නැහැ. මේ නිසා CM Punkව ෆේස් කරන්න චැලෙන්ජර් කෙනෙකුව බැටල් රොයල් තරඟයක් හරහා තෝරා ගන්නට WWE ප්ලෑන් කළා. ඒ වගේ මේ බැටල් රොයල් තරඟයෙන් Jey Uso දිනනවා. මේ නිසා CM Punk සහ Jey Uso අතර වර්ල්ඩ් හෙවිවේට් චැම්පියන්ෂිප් ටයිටල් එක සඳහා සැටර්ඩේ නයිට්ස් මෙයින් ඉවෙන්ට් වල තරඟ වදින්න නියමිතව තිබෙනවා. නමුත් ඇයි මේ බැටල් රොයල් තරඟය සඳහා බ්‍රෝන් බ්‍රෙකර්ට සහ බ්‍රොන්සන් රීඩ්ට අවස්ථාවක් හම්බුනේ නැත්තේයි කියලා හිතෙන්නට පුළුවන්. ඒකට හේතුව තමයි මුලදී WWE ලා මේ බැටල් රොයල් තරඟයට බ්‍රෝන් බ්‍රෙකර් සහ බ්‍රොන්සන් රීඩ් දෙන්නම ඇඩ් කරලා තිබුණා. නමුත් බ්‍රෝන් බ්‍රෙකර් ඇඩම් ෆියස් සමග අගෞරව විදියට හැසිරුණු නිසා තමයි ඇඩම් ෆියස් මොවුන් දෙන්නවම තරගෙන් ඉවත් කරලා තිබුණේ. හැබැයි මේකත් WWE ලගේ සැලසුම් වල එක් අංගයක් කියලා කියන්න පුළුවන්.
අනිවාර්යයෙන්ම Saturday Night's main event එකේදී බොහෝ දුරට CM Punk තරඟයේ දිනයි. ඊට පස්සේ බ්‍රෝන් බ්‍රෙකර් සහ බ්‍රොන්සන් රීඩ් ඇවිල්ලා ටයිටල් එක දිනන කෙනා එක අනිවාර්යයෙන්ම චැලෙන්ජ් කරයි. ඉතින් යහළුවනේ මේ සිද්ධීන් තුන ගැන හොඳට බලද්දී එක අවස්ථාවක සෙත් රෝලින්ස්ට ක්‍රවුන් ජුවල් ඉවෙන්ට් එකට කලින් ඉඳන්ම ඉන්ජරි වෙලා තියෙනවා කියලා වාර්තා වුණා. පස්සේ ක්‍රවුන් ජුවල් ඉවෙන්ට් එකට පස්සේ ක්‍රවුන් ජුවල් එකේදී තමයි ඉන්ජරි වුණේ කියලා කියන්න පටන් ගත්තා. ඊට පස්සේ බ්‍රෝන් සහ බ්‍රොන්සන්ගේ ඇටැක් එක නිසා තමයි සෙත් රෝලින්ස් ඉන්ජරි වෙලා තියෙන්නේ කියලා නැවත කියන්න පටන් ගත්තා. මේ විදිහට සෙත් රෝලින්ස්ගේ ඉන්ජරියට හේතුව එපිසෝඩ් එකෙන් එපිසෝඩ් එකට වෙනස් වෙමින් තිබෙනවා. අනෙක් සැකසහිත තැනක් තමයි මීට කලින් තරඟවලදී සෙත් රෝලින්ස් උදව් කරන්න ඔහුගේ සගයන් තරඟ අතරතුර ඇවිල්ලා හිටියා. නමුත් සෙත් ඉන්ජරි වෙලා නම් සිටින්නේ ඒ වගේ අවස්ථාවක ඔහුගේ සගයන් අනිවාර්යයෙන්ම ඇවිල්ලා උදව් කරන්නට තිබුණා. නමුත් එහෙම වුණේ නැහැ. අඩුම තරමින් පෝල් හේමන්වත් සෙත්ට සපෝට් කරන්න ආවේ නැහැ. මේ සියලු හේතුන් බලද්දී මේ පාර සෙත්ට ඉන්ජරියක් වෙලා තියෙනවා කියලා කියන කාරණාවන් හැම දෙයක්ම බොරුවක් කියලා සනාත වෙනවා. එහෙනම් මොකක් නිසාද සෙත්ව ඉන්ජරි කියලා ටික කාලයකට රෙස්ට් එකක් ලබා දුන්නේ කියලා බැලුවොත් මම මේ වීඩියෝවේ මුලින්ම කිව්ව දේම තමයි මෙහෙම කරන එක නිසා බ්‍රෝන් බ්‍රෙකර්ට සහ බ්‍රොන්සන් රීඩ්ට ඉතා ඉක්මනින්ම ඍණාත්මක පැතිකඩකින් WWE රසිකයන් ඉදිරියේ ජනප්‍රිය වෙන්නට හැකියාව ලැබෙනවා. මේ නිසා මට හිතෙන විදිහට නම් CM Punk ටයිටල් එක දින්නට පස්සේ නිසකවම බ්‍රෝන් බ්‍රෙකර් පංක්ට ටයිටල් එක වෙනුවෙන් චැලෙන්ජ් කරයි. ඒ අතරට බ්‍රොක් ලෙස්නර්වත් එකතු කරන්න ලොකු chance එකක් තිබෙනවා. අනෙක් පැත්තෙන් තවත් ලොකු පෙරලියක් සිද්ධ වෙන්න ලොකු ඉඩකඩක් තිබෙනවා. ඒ පෙරලිය තමයි නැවත ශීල්ඩ් පිළ නිර්මාණය වෙන්නට හොඳ සිටුේෂන් එකක් ඇති වෙලා තියෙනවා. ඩීන් ඇම්බ්‍රෝස් නැතිව රෝමන් රේන්ස් සහ සෙත් රෝලින්ස් පමණක් යොදාගෙන මෙවර ශීල්ඩ් පාර්ට් 2 සකස් කරන අවස්ථාවක් නිර්මාණය වෙමින් තිබෙන බව කියන්නට පුළුවන්. මොකද දැනටමත් සෙත්ට හතුරන් දෙදෙනෙකු සිටිනවා. ඒ දෙන්න බ්‍රොන්සන් රීඩ් සහ බ්‍රෝන් බ්‍රෙකර්. අනෙක් පැත්තෙන් මොවුන් දෙන්නම රෝමන් රේන්ස්ගෙත් හතුරන් වෙනවා. මේ නිසා සෙත් රිටර්න් වුණාට පස්සේ නැවත රෝමන් රේන්ස් සහ සෙත් රෝලින්ස් පිල් බඳින්නට හැකියාවක් තිබෙනවා. නැවතත් ශීල්ඩ් කණ්ඩායම WWE රසිකයන්ට බලා ගන්නට පුළුවන් වෙනවා. තත්වය මෙහෙම තියෙද්දි අපි බලමු ඉදිරි එපිසෝඩ් එක මොනව සිදු වෙයිද කියලා. ඉතින් යහළුවනේ මේ දේවල් හැම දෙයක් ගැනම ඔයාලට මොකක්ද හිතෙන්නේ කියලා කමෙන්ට් කරන්න. එහෙනම් අපි තවත් හොඳ අප්ඩේට් එකකින් හමු වෙමු. ඔබ සැමට සුබ දවසක්.